හෙලෝ කොහොමද ඔයාලට එන අද දැන් අපේ බෝඩින් පැත්තේ බෝඩිමේ ඉඳන් අද දවස අද ඉරිද දවසනේ මම අද දවස ගත කරන්නේ කොහොමද මොනවද කරන්න කියලා බලන්න එන්න අපේ බෝඩින් පැත්තේ බෝඩින් වල ළමයි ගෙවන්නේ හරිම දුෂ්කර ජීවිතයක් හරිම සාමාන්‍ය දේවල් එක්ක තියෙන ජීවිතයක් ගෙවල් වල වගේ සැප පහසුකම් නැහැ එකම නැන්නකෝ අද ඉරිද දවස අපි මොකද කරේ කියලා බලන්න අද ඉරිදා නිවාඩු දවසනේ ඉතින් මං හිතුවා බෝඩිමේ බුද්ධ පූජාවක් තියන්න හැමදාම රස්සා කර කර ඉඳලා හරියන්නේ නැහනේ පිනක් දහමකුත් කරගන්න එපයි ඉතින් බුද්ධ පූජාවට මං හදන්න හිතුවේ සරල දෙයක් කිරිබත් ඉතින් බුද්ධ පූජා කරන්න කාමරේම තියෙන බුදු පිළිම ගාවට ඒත් ඉතින් හිත තමයි වැදගත් කිරිබත් එක මුලින්ම කිරි දාලම ලිපේ තිබ්බා පොඩි මුට්ටිය බුද්ධ පූජාවට විතරක් ඇතුළේ විදිහට කිරිබත්ටියක් හදන්න තමයි යන්නේ. ඉතින් අර පැකට් වල තියෙන කිරි තමයි පාවිච්චි කරන්නේ. ඒක දාලම ලිපෙන් තිබ්බා. හැබැයි වැඩේ කියන්නේ කිරි ටිකක් වැඩි වුණා. ඉතින් දැන් මුට්ටිය රත් වෙනකොට කිරි ටික උතුරලා එළියට එන්න තමයි බලන්නේ. දැන් ටිකක් වෙලා ගිහින් බලනකොට දානෙට හදලා තිබ්බ කිරිබත් එක දැන් හරි. කිරි තියෙනවා හොඳට සුවඳක් තියෙනවා. මේ ඒ වැඩේ හරි දැන්. ඒත් එක්කම මං එහා පැත්තේ ලිපෙන් තිබ්බා මගේ කෑමකට වුණ බත් එක. පොඩි රම්පේ කෑල්ලක් එහෙම දාලා මගේ දවල් කෑමකට ගන්න බත් එක මං එහා පැත්තේ ලිපෙන් තිබ්බා. කුස්සිනම් ඉතින් එච්චර පිරිසිදු නෑ. ගෙවල් වල වගේ පිරිසිදු පිළිවෙලට නෑ. පොඩි ඉඩ ප්‍රමාණයක්නේ තියෙන්නේ. එතකොට ඉතින් බෝඩින් වල දෙන රෙපයා කරලා දෙන විදියට කාමරේ තියෙන විදියටම අපිට ඉන්නකල් පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා ඉතින් කුස්සිය අපිරිසිදුයි කැතයි එහෙම කියලා කියන්න එපා. කැතයි තමයි ඉතින්. ඊට පස්සේ දැන් මේ මං හදන්න යන්නේ බුද්ධ පූජාවට ඕන කරන කට්ට සම්බෝලයක් හදන්න. කිරිබත් එක විතරක් නිකන් පූජා කරන්න බෑනේ. අපි උනත් එහෙම කන්නේ නැහනේ. ඒතකොට ඉතින් බුදුහාමුදුරන්ට වළඳන්නත් ඒක අපි කැමරට ගන්න විදිහටම හොඳ විදිහට දෙන්න එපයි. මොකද අපි අර ජීවමාන සංඥාවෙන්නේ බුදු කෙනෙකුට දානේ පූජා කරද්දී පූජා කරන්නේ. ඒ කියන්නේ මේ දැන් සජීවීව වැඩ ඉන්නවා කියලා හිතලානේ පූජා කරන්නේ. ඒතකොට ඉතින් කැම එකක් උනත් පූජා කරනකොට අපි අය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය දේවල් එක්ක අපි කැමරට ගත්තොත් මොන විදිහටද කැමරට ගන්න ඒ ආකාරයෙන්ම රස තියලා පූජා කරන්න ඕනේ. එතකොට තමයි ගොඩක් පින් සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මම මේ කට්ට සම්බෝලේ හදන්නේ මුකුත් උමලකට මුකුත් දාන්නේ නැහැ. එතකොට රතු ලුණුයි කෑලි මිරිසුයි දෙහි ඒ ටික දාලා වංගෙඩියේ කොටලා සාමාන්‍ය විදිහට තමයි හදන්නේ. කොටනකොට පොඩ්ඩක් සද්ද නම් වැඩි මේක අර මේ යකඩ වගේ එකක් නේ ඒ නිසා ඉතින් අහලපහල ඉන්න අය දන්නවා මම මොන හරි කොටනවා කියලා මේකේ දාගෙන පස්සේ කෑලි මිරිසුයි ලුණුයි කොටාගෙන ඒකට මේ වගේ රතු ලුණු ටික දාගෙන ටිකක් තලාගෙන අන්තිමට දෙහි චුට්ටක් එකතු කරා. ඕක තමයි සරලව මං අදපු කට්ට සම්බෝලේ දානෙට පූජා කරන්නේ. මෙන්න මේ විදිහට දෙහි චුට්ටක් දාලා අතින්ම අනාගත්ත. එකතු කරගෙන අතින්ම හිමීට අනාගත්ත කට්ට සම්බෝල. දැන් මේ වැඩේ හරි. එතකොට බුද්ධ පූජාවට කිරිපත් එකත් හරි කට්ට සම්බෝල එකත් හරි. දැන් එතකොට අන්තිමට බුද්ධ පූජාවට ඕන කරන ටික මම හදාගත්තේ මේ විදිහට. දාන එකක් හදාගත්තා. දැන් මේ දවස්වල මැයි මාසෙනේ. ඒ නිසා බක්මී මල් තියෙනවා. ඔය ඔතන තියෙන්නේ පැන් එකත් එක්ක තියලා තින්නේ බක්මී මල් දෙකක්. මට බක්මී මල් දෙකක් හම්බුණා උදේට ඇවිදින්න යද්දි. ඒවා ඉතින් අර පිපිලා තිබුණේ නැහැ. පිපෙනකොට මං හිතන්නේ ඔය කාපාට තියෙන බෝලත් එක්ක රේණු වගේ කොටසක් එළියට එනවලු. එහෙම ඇවිල්ලා තිබුණේ මේවා මං හිතන්නේ පොහොට්ටු. එතකොට ඒත් එක්කම එහා පැත්තේ තියෙන්නේ ටිකක්
මම ඒක නම නම් දන්නේ නැහැ. ජොගින් ට්‍රැක් එකේ ඇවිදගෙන යනකොට උදේ මේ කඩාගත්ත ලස්සන මල් జాතියක් මම හිතන්නේ කැලෑ මල්. ඉතින් ඒ ටික තමයි මගේ බුද්ධ පූජාව. ඔන්න ඔය විදිහට තමයි බුද්ධ පූජාව මම හදලා පූජා කරේ. ඔය තමයි මගේ කාමරේ පූජා කරන්න තියෙන බුදු පිළිම වහන්සේලා. ඒත් එක්ක යශෝදරා මහරහතන් වහන්සේලාත් පෑන් එකක් තිබ්බා. තියලා ඔය විදිහට තමයි බුද්ධ පූජාව තිබ්බේ. ඉතින් ඕගොල්ලොත් ගෙවල් වලින් ඉඳන් බලන ඉන්න ගමන් මේ පින්කමට එකතු වෙන්න සාදු කියලා අනුමෝදන් වෙන්න. නිකන් ඉන්න දවසක කොච්චර බිසි වුණත් සතියකට එක දවසක් ඔය වගේ දෙයක් කරලා බලන්න. ඒතකොට සතියෙම තියෙන මහන්සිය, ඔළුවේ තියෙන ප්‍රශ්න, ඔය හැමදේම නැති වෙලා ඔළුවට ටිකක් නිදහසක් වගේ දෙයක් දැනෙනවා. ඊළඟට මං ඝන දෙවියන්ටත් සාමාන්‍යයෙන් පහන තියනවා හැමදාම. ඉතින් මං ඝන දෙවියන්ටත් කිරි ආහාර වලින් කොටසක් එකතු කරලා මේ විදිහට උදේම ඝන දෙවියන්ටත් පූජාවක් තිබ්බා පොඩිවට. බුද්ධ පූජාව පූජා කරලා ඉවර වෙලා දැන් මගේ කැමරට තිබ්බ බත් එකත් හරි. එතකොට බුද්ධ පූජාව තියලා දැන් බත් කන්න තාත් මොනාරි ඕනනේ. ඒ නිසා අද මම සැමන් එකක් හදන්න හිතුවා. ඉතින් ওই සැමන් එක හදන්න මුලින්ම සැමන් එකට ටිකක් රතු පාට එන්න හට්ටියක් ලිපේ තියලා ඒකට මිරිස්කුරු ටිකක් දාලා ওই මිරිස් ටික කරවේගෙන එනකොට ටිකක් කැස්ස හැදෙන මට්ටමට සැර එනකොට ඒකට තව 3 කුට්ටියකුත් එකතු කරනවා. එතකොට ඕකෙන් ලස්සන පාටක් එනවා සැමන් එකට. රතු පාටක් තද රතු පාටක්. අර අපි චිකන් එහෙම හදනකොට දානවා වගේ තමයි ඕක. ඔහොම මිරිස් ටික කරවෙද්දී තව 3 පාට එකක් එකතු කරලා ඒකත් චුට්ටක් කොහොම කරවෙන්න තියෙනවා. හට්ටියම කරවෙන්න රත් වෙන්න තියෙනවා. ඇත්තටම මේ වියාගෙන ගන්න කියලා තියෙන්නේ හට්ටි 3ක් විතර. එතකොට අවම පහසුකම් යටතේ තමයි බෝඩින් වල ඉන්න අය ජීවත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ හැමෝම එහෙමයි බෝඩින් වල ඉන්න අය දන්නවා කොච්චර මේ අඩු පහසුකම් යටතේද එදාට කැම බීම ටික හදාගෙන කොච්චර ගේමක් ගහනවද කියලා බෝඩින් වල ඉද්දි. ඉතින් හරි දැන් මගේ මිරිස් ටික කර වෙලා කැස හැදෙන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. පොල් තෙල් ටිකක් දාගෙන චුට්ටක් රත් වෙද්දී අන්න එහෙම එකතු කරගෙන මිරිස් කුඩු ටිකයි කරවෙච්ච මිරිස් කුඩු ටිකයි 3 පාට ටිකත් එකතු කරගත්තාම තද දූරු පාටක් වගේ එකක් තමයි එන්නේ. එතකොට ඒ රත් වෙච්ච පොල් තෙල් එකට දාගන්නවා සුදු ලුණු, එතකොට ඉඟුරු, කරපිංචා, එතකොට උන්න වගේ ටිකක් දාගන්න. ඒකටම ලුණු ටිකකුත් දාගන්නවා. ලුණු අර තෙලේ චුට්ටක් කරවුනහම මේකේ අමුතු රසක් එකතු වෙන්නේ. තැම්බෙන්න වගේ දානකට වඩා ඔකයි රස. සැමන් එකත් එක්ක දාලා ඔක්කොම කවලම් කරනවා. කවලම් කරලා චුට්ටක් තෙලත් එක්ක රත් වෙන්න තියලා ඒකට ඊට පස්සේ මම දානවා අර සැමන් එකේ අර ලික්විඩ් එකක් තියෙන්නේ වතුර වගේ එකක් තියෙන්නේ අන්න ඒක. ඒක ලුණු වතුරක් මම හිතන්නේ. ඒකත් එක්ක දාලා ඔය ටික තැම්බෙන්න තියෙනවා. දැන් ඕක ටිකක් තැම්බෙන්න ෂේප් එකේ වහලා තියෙනවා. දැන් අර විනාඩි 5කට විතර පස්සේ බලනකොට අර චුට්ටක් තැම්බිලා දැන් ඒකට අර සැමන් ටික පොඩි කැලි වලට කඩාගෙන කුඩු වෙන්නේ නැති වෙන්න දාගන්නවා. දාගෙන පොඩක් පරිස්සමෙන් තමයි එහෙට මෙහෙට කරන්න ඕනේ සැමන් ඉක්මනට කුඩු වෙනවනේ. ඊට පස්සේ ඒකට මං නයි කොච්චි එකක් දාලා කැලි වලට පොඩියට කපාගත්ත නයි කොච්චි එකක් දානවා. මොකද ඒකෙන් සුවඳක් එකතු වෙනවා. ඊට පස්සේ ඒකට තව දාගන්නවා ගම්බීස් පොඩ්ඩක්. එතකොට ලුණු පොඩ්ඩක් ලුණු චුට්ටක් දාන්න වැඩි දාන්නේ නැහැ. මොකද අර ලුණු වතුරේ ලුණු ගතිය තියෙනවා නේද? වැඩි ලුණු දාන්නේ නැහැ. තව උළු හාල් ටිකක්. එතකොට ඒක මේ සැමන් එක එහෙම කරද්දි පොඩක් වැඩි තලා ගන්න පොඩි කරගන්න නැතුව එහෙම කරන්න ඕනේ. නැත්නම් ඉක්මනට කුඩු වෙනවා. ඊට පස්සේ ඊට මේට පොඩි මේවා කරලා මට ඇඹුල් හිටින්න දාන්න තක්කාරිත් ඉවරයි, සියඹලත් ඉවරයි. ඒ නිසා මේ පොඩි ගොරක කැලක් තමයි දැන් මේ සාමාන්‍යයෙන් ගොරක දාන්නේ නැහැ මං හිතන්නේ සැමන් වලට මං දාන්න විදියට. සියඹල හරි තක්කාලි හරි තමයි දාන්නේ. අදේ දෙකම නැහැ. ඒ නිසා මේ ගොරක වලින් තමයි ෂේප් වෙන්නේ. අන්න ඒ විදියට චූටි ගොරක කැලක් දා ගන්නවා. පොඩි කෑල්ලයි දාන්නේ මොකද ගොරක වලට ඇඹුල් හිටිනවනේ ගොඩක් තැම්බෙද්දි. ඒ නිසා මේ පොඩි ගොරක කෑල්ලක් දාලා අපි සැමන් එකට යාගේ පාඩුවේ තැම්බෙන්න චුට්ටක් වහලා තියෙනවා ගින්දර අඩුක. අන්න ඒම හදාගත්ත සැමන් එක තමයි මේ තියෙන්නේ බත් එකට ඇවිල්ලා.
අද ඉතින් මගේ දවල් කෑම සැමනුයි පරිප්පුයි රතුළුණු ගෙඩි කීපයක් සුද්ධ කරගත්තා. සාමාන්‍යයෙන්ම රතුළුණු වගේ දේවල් වගේ හමුවෙන් කනවා. ඕක තමයි කෑම. බෝඩින් වල අසරණ ළමයින්ගේ දුප්පත් කෑම ඔන්න ඔය වගේ ඒවා තමයි. ගෙදර ආවම තමයි ඒගොල්ලෝ ඉතින් අම්මගෙන් රසල් බත්තයක් එහෙම කාලා දෙයනේ කියලා හොඳට ඉන්නේ. අද vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. මම හිතනවා ඔයාලා ඒක බොහොම රසවත් විදිහට විඳින්න ඇති කියලා. එහෙනම් ආයෙත් දවසක ඔය වගේ සුකුරුත්තමක් බෝඩිමේ ඉඳන් අරන් එන්න. එතකන් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. bye.